මහා පුදුමෙකි මලක මලෙකි නැහැ එහි සකි මීමැස්සෙකි නැහැ එහි සකි සමනලයකි නැහැ එහි සකි වන බඹරෙකි නැහැ එහි සකි හැලි වඳුරෙකි මහා පුදුමෙකි මලක මලෙකි නෑ හේ මගේ යාළුවා කියන්නේ නෑ එහි සකි හැලි වඳුරෙකි සාමාන්‍යයෙන් මේ මලක නිකන් හැලි වඳුරෙක්ට වගේ ඉන්න වගේ බෑ වගේ මට හිතෙන්නේ. නිකන් බරයි. බර වැඩි වගේ සීන් එකක්. මම ගන්නවා 50-50. 50-50 ස්ථිරයි. මහා පුදුමෙකි මලක මලෙකි. මෙතන වෙලා තියෙනෙත් මම ඇත්තට මේ කවිය ගැන දන්නේ නැහැ අදහසක් නැහැ. නමුත් මට හිතන විදිහට කිව්වොත් මෙතන මහා පුදුමෙකි මලක මලෙකි. මහා පුදුමයක් මේක මලක මලෙකි. ඒක කුමාරතුංග මුනිදාස මහත්මයාගේ මල්බස්. මහා පුදුමෙකි මලක මලෙකි. ඒ කියන්නේ කොහොමද පුදුමයක්නේ මලක තව මලක් තියෙනවා. මට හිතෙන්නේ එහෙමයි. හරිද හරිද කියලා ඔබ දන්නේ නැහැ. නෑහි සකි සමනලියකි සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් නේ. මහා පුදුමෙකි මලක මලකි නා. මේක පුදුමයක් නේ. මේක තව පුදුමයක් වෙන්න ඕන නෑහි සකි හැලි වඳුරකි. නැත්තම් මේ වගේ ආන්සරයක් මෙතෙන්ට එන්න හේතුවකුත් නැන්නේ. Answer D. ඇයි ඒ හැලි වඳුර කිව්වේ? දැන් මහ පුදුමෙකි මලක මලෙකිනේ. ඔව්. දැන් පොඩි කෙනෙක් කියනවා මහා පුදුමෙකි මලක මලෙකි. හරිද? අනිත් කෙනා කියනවා අපි නිකන් හිතමුකෝ. ඔව්. නෑ මලක මලක් නෙවෙයි. නෑ හි සමනලියකි.